ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් අපි වගාවෙදි වගේම ගෙවත්තේදි හමු වුණ අපූරු සතෙක් ගැනයි කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා අහලා තියෙනවද? උඩිනුත් යන්න පුළුවන්, බිමිනුත් යන්න පුළුවන්, වතුරෙත් යන්න පුළුවන්, පොළොව යටිනුත් යන්න පුළුවන් අපූරු සතෙක් ගැන. ඔව් මේ ඉන්නේ හැම කෙනෙක්. ග්‍රිලෝ ටැල්පඩායි කියන කුලයට අයත් වෙන මොලේ ක්‍රිකට් නැත්තම් බින්උල්ලා බින්උරා කියලා හඳුන්වන අපූරු සත්වය තමයි මේ ඉන්නේ. මෙයාගේ විශේෂත්වය තමයි ඉදිරිපස තියෙන පාද දෙක. ඒක හරියට සවලක් වගේ. ඒ වගේමයි මෙයාගේ කන් දෙක පිහිටලා තියෙන්නේ ඒ පාදවල. ඉතින් මෙයා ඉස්සරහට යන ගමනක් මිස පිටිපස්සට රිවර්ස් එකක් නැති মালටි පර්පස් සතෙක්. මෙයාගේ මිනිස්සුන්ට හානියක් නැතත් කනකට වගේ ගියොත් ආපසු ගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. අරවභක්ෂක සතෙක් විදිහට තමන්ගේ කුලට වෙලා ඉඳලා රැට තමයි මෙයා ගොඩක් සක්‍රිය වෙන්නේ. මගේ අත උඩ ඉන්න යා නම් පොඩ්ඩක් සුදු පාටයි. ඒකට හේතුව තමයි මෑතකදී එයා හැවෑ අරින්න කටයුතු කරපු නිසා. පුංචි පැලෑටිවල මුල් පද්ධතියට මෙයා හානි කරන්න පුළුවන් වුණාට පස්සේ තෙතමනය රකින්න වගේම කාබනික දේවල් ජීර්ණය කරන්න මෙයා හරි වැදගත් සතෙක්.